හලෝ යාළුවනේ කොහමද? ඔයාලට ඔන්න මං අද අලුත් අවුරුද්දේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. විලාසිතා කරන්න අවශ්‍යම දෙයක් ගැන විස්තරත් අරගෙන. කාන්තා ශරීරය කියන්නේ කලාවක්. අන්නේ කලාත්මකභාවය වැඩි දියුණු කරගන්න තමයි විලාසිතා කියන දේ බිහි වෙලා තියෙන්නේ. විලාසිතාවල පදනම මොකක්ද කියලා දන්නවද? ඒ තමයි බොඩි ෂේප්ස්. සුද්ධ සිංහලෙන් කියනවා නම් ශරීර හැඩය. මේ දේ දන්නේ නැතිව ඔයා මොනතරම් ලස්සන විලාදි ගැඳුම් ගත්තත් වැඩක් නැහැ. අද මුලින්ම අපි දැනගමු ශරීර හැඩයන් මොනවද කියලා. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මං වාසනා ඉද්දමල්ගොඩ. මං මේ කියන ටික හොඳින් අහගෙන ඔයාලගේ බොඩි ෂේප් එක මොකක්ද කියලා තේරුම් ගන්න බලන්න. පළවෙනි එක තමයි අවර් ග්ලාස් ෂේප් එක. ඔයාගේ උරහිස් දෙක අතර පළල සහ උකුලේ පළල සමාන අනුපාතයකින් තියෙද්දී ඔයාගේ ඉන ප්‍රදේශය ඊට සාපේක්ෂව ගොඩක් සිහින් නම් අන්න ඒ අවර් ග්ලාස් හැඩේ සිරුරක් තමයි ඔයාට තියෙන්නේ. ඊළඟට පෙයාස් හැඩය. පෙයාස් ගෙඩියක වගේ පහළ කොටස. ඒ කියන්නේ උකුල හා පසුපස ප්‍රදේශයට සාපේක්ෂව උරහිස් අතර පරතරය අඩු නම් ඒ හැඩය පෙයාස් හැඩය කියලා කියනවා. බලන්න ඔයාට තියෙන එහෙම හැඩයක්ද කියලා. ඊළඟට ඔයාගේ ශරීර හැඩය ඇපල් ගෙඩියක හැඩයක් ගන්නවා නම් අපි ඒකට කියන්නේ ඇපල් ගෙඩිය හැඩය කියලා. ඒ කියන්නේ ඔයාගේ උදර ප්‍රදේශය මහතටත් උකුල හා උරහිස් ඊට වඩා පටුවට තියෙනවා නම් ඒ තමයි ඇපල් ගෙඩිය හැඩය. ඒ කියන්නේ බඩ හරිය මහතටයි ඔයාගේ උරහිස් පටුවට සහ ඉන ප්‍රදේශය පටුවට තියෙනවා නම් අන්න ඇපල් ගෙඩිය හැඩය. ඊට පස්සේ ඍජු කෝණාංශ හැඩයේදී ඔයාගේ උරහිස් අතර පරතරය උදර ප්‍රදේශයේ පළල සහ උකුල් ප්‍රදේශයේ එකම මිනුම් අනුපාතයක් ගන්නවා. ඒ කියන්නේ මේ තුන් පොලේම සමාන අගයක් තමයි තියෙන්නේ. ඊළඟට ත්‍රිකෝණ හැඩය. ත්‍රිකෝණ හැඩය කියලා කියන්නේ ඔයාගේ උරහිස් පටුවටයි එතනින් පල්ලෙහාට යනකොට ඉනේ හැඩය ඊට වඩා ගොඩක් පුළුල්ව තියෙනවා නම් ඒක ත්‍රිකෝණ හැඩය කියලා කියනවා. ඒ වගේම ප්‍රතිලෝම ත්‍රිකෝණ හැඩය කියලා කියන්නේ අපේ උකුල් ප්‍රදේශය ගොඩක් පටුවට සහ එතනින් ඉහළට උඩට එනකොට අපේ පපුව උරහිස් ඒ කොටස් දෙක ඉන ප්‍රදේශයට වඩා ගොඩක් පළල්ව පිහිටනවා නම් ඒක තමයි ප්‍රතිලෝම ත්‍රිකෝණ හැඩය කියලා කියන්නේ. ඔයා චුට්ටක් කල්පනා කරලා බලන්න ඔයාගේ ශරීරයේ හැඩය මේ මං කිව්ව හැඩයන් වලින් මොන හැඩයටද අයිති වෙන්නේ කියලා. මං කියපු හැඩ වලින් අනිවාර්යෙන් එක හැඩයක ඔයාගේ ශරීරයේ තියෙනවා. එතකොට ඒක 100%ක්ම සමාන නොවුන ආසන්න වශයෙන් ඒකකට අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන. ඔයාට ඔයාගේ ඇඟ දිහා බැලුවහම කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ, අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාට තියෙන මොන හැඩේ ඇඟක්ද කියලා. දැන් ලංකාව ගත්තොත් අපේ බහුතරයක් කාන්තාවෝ තරබාරු ශරීර තමයි තියෙන්නේ. හැබැයි ඒ තරබාරු අපේ වැඩියක්ම පේන්නේ අපේ බඩ මහත හින්දා. එහෙම නැතුව අපේ උරිස් පළල නිසාවත් උකුල් පළල නිසාවත් නෙවෙයි. අපේ බඩ තියෙන නිසා තමයි අපි මහතයි කියලා පේන්නේ. එහෙම අපි බඩේ මහත නොසලකා හැරියොත් අපිට පුළුවන් අපේ ශරීරය මොන වගේ හැඩයක්ද තියෙන්නේ කියලා අඳුන ගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු මේ ශරීරයේ හැඩයන් වලට කොහොමද ඇඳුම් තෝරන්නේ කියලා.